කියනකොට නම් කියන්නේ පපුවට තට්ටු කරගෙන පපුවට ගහගෙන මින් පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තෙවනුවත් මව්බිම දැන් ඒක වෙනස් වෙන්න ඕන පළමුවත් බලය දෙවනුවත් බලය තුන්වෙනුව තණ්හාව බලය පිළිබඳ තණ්හාව එක පවුලක යහපත උදෙසා මුළු රටක්ම ભેද කළා මුළු රටකම එකම ජන කොටසක් එකම රටවැසියන් පිරිසක් එක පවුලක් වෙනුවෙන් මේ රටේ අනාගතය බිලි දුන්නා කියන එක තමයි කියන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු මේ පිරිසගේ සැලසුමකට අනුව මුළු රටක් ගිනි තිව්වා කියන එක තමයි කියන්න තියෙන්නේ යන යකා කොරහත් බින්දගෙන යනවා වගේ දෙයක් තමයි මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා කරේ අන්තිමට සියලු විනාශයන් රටට කරලා කරන්න තියෙන දරුණුම විනාශයත් රටට කරලා එක පවුලක යහපත වෙනුවෙන් පවුලේ කුමාරවරුන්ට ඔටුනු පලන්දන්න තියෙන උවමනාව වෙනුවෙන් මුළු රටක්ම දෙකඩ කරලා ભેද කරලා ඉවරලා දැන් කියනවා සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න මම ඉල්ලා හසුනාලු නෑ රාජපක්ෂලා හිතුවා හැමදේම